ඔයාගේ ස්කින් ටයිප් එකට හරියන්න ටෝන එකක් කොහොමද තෝරගන්නේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ. මම මේකට කලින් වීඩියෝ එකේදී කතා කරා ටෝන කියලා කියන්නේ අනිවාර්ය ස්ටෙප් එකක් නෙමෙයි ඔප්ෂනල් ස්ටෙප් එකක්. අට ටෝන එකක් ඕනේ නම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතාරින්න පුළුවන් කියලා. ඉතින් ඔයා ටෝන එකක් නැහැ මට පාවිච්චි කරන්න ඕනේ කියලා හිතනවා නම් ඉතින් කොහොමද ඔයාගේ ස්කින් එකට ටෝන එකක් තෝරගන්නේ කියන එක මේ වීඩියෝ එකෙන් මම ඩීටේල්ලි කතා කරන්න හිතාගෙන ඉන්නවා. ටෝන එකක් පාවිච්චි කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාට මුදලක් වියදම් කරන්න වෙනවා. ඒක පාවිච්චි කරන්න කාලයක් වැය කරන්න වෙනවා. ඉතින් ඒ දෙකම ඔයගලන් දෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාට යම්කිසි එක්ස්ට්‍රා බෙනිෆිට් එකක් ඔයාගේ ස්කින් එකට අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් අර එක්ස්ට්‍රා බෙනිෆිට් එක අර ලබා ගන්න නම් ඔයා හරි තැන මුදල් යොදවන්නත් ඕනේ. ඒක හරි විදියට පාවිච්චි කරන්නත් ඕනේ. සහ ඒක ඔයාට ගැලපෙන්නත් ඕනේ. ඉතින් ටෝන එකක් තෝරගන්නකොට අනිවාර්යෙන්ම ඔයාගේ ස්කින් ටයිප් එක මොකද්ද? ඔයාගේ බජට් එක මොකද්ද? ඔයා කීයක් වගේද වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ? සහ ඔයාගේ ස්කින් එකේ අවශ්‍යතාවය මොකද්ද? ඔයාට කොයි වගේ ටෝන එකක්ද ඕනේ? ටෝන කියලා කිව්වම එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් විවිධාකාරයේ විවිධ විදිහට වැඩ කරන ටෝනර්ස් තියෙනවා. ඉතින් ඔයාගේ ස්කින් එකේ අවශ්‍යතාවය මොකද්ද? ඒ අනුව තමයි ඔයා ටෝන එකක් තෝරගන්න ඕනේ. ටෝනර්ස් ගත්තහම විවිධ වර්ගයේ ටෝනර්ස් තියෙනවා. ඉතින් ඒ අතරින් ප්‍රධාන වශයෙන් ගත්තාම හයිඩ්‍රේටිං ටෝනර්ස් තියෙනවා, සූදිං ටෝනර්ස් තියෙනවා, එක්ස්ෆෝලියේටිං ටෝනර්ස් තියෙනවා, ඇස්ට්‍රින්ජන්ට් ටෝනර්ස් තියෙනවා, ට්‍රීට්මන්ට් ටෝනර්ස් තියෙනවා. මීට අමතරව සමහරක් අය වෙනත් විදිහේ වර්ගීකරණය කරනවා. ඉතින් මේ ටෝනර්ස් වර්ග පහ ප්‍රධාන වශයෙන්ම වර්ග කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේක හැම ටෝන එකක්ම හුඟක් වෙලාවට එකිනෙකට එක වෙනස් විදිහට තමයි වැඩ කරන්නේ. හයිඩ්‍රේටිං ටෝන එකේ වැඩ කරන විදිහ වෙනස්, එක්ස්ෆෝලියේටිං ටෝන එක වැඩ කරන විදිහ වෙනස්. ට්‍රීට්මන්ට් ටෝන එක වැඩ කරන විදිහ වෙනස් වෙනවා. සමහරක් ටෝනර්ස් තියෙනවා හයිබ්‍රිඩ් ටෝනර්ස් කියලා. ඉතින් හයිබ්‍රිඩ් ටෝන එකක් කියලා කියන්නේ ටෝනර්ස් දෙකක් එකට වැඩ කරනවා. උදාහරණයට සමහරක් ටෝනර්ස් තියෙනවා හයිඩ්‍රේටිං ටෝන විදියටත් වැඩ කරනවා, සූදිං ටෝන එක හැටියටත් වැඩ කරනවා. ඉතින් ඒ විදියට දෙකක් එකතු වෙලා හදලා තියෙන ටෝනර්ස් පවා තියෙනවා. ඉතින් ඔයගොල්ලන් මොකද්ද තෝරගන්නේ කියන එක ඔයගලන්ට හරි දැනුමක් තියෙන්න ඕනේ. අද අපි කතා කරමු හයිඩ්‍රේටිං ටෝනර්ස් පිළිබඳව අද මේ වීඩියෝ එකේ. ඉතින් හයිඩ්‍රේටිං ටෝන එකක් කියලා කියන්නේ මොකද්ද? හයිඩ්‍රේටිං ඒකෙන්ම අදහසක් එනවා ස්කින් එක හයිඩ්‍රේට් කරන ටෝන එකකට හයිඩ්‍රේටිං ටෝන කියලා කියනවා. උදාහරණයට ස්කින් එක මොයිස්චර් කරන, ස්කින් එකට මේ තෙතමනයක් ලබා දෙන, ස්කින් එක හයිඩ්‍රේට් කරනවා නම් ඒ වගේ ටෝන එකක් තමයි හයිඩ්‍රේටිං ටෝනර්ස්. ඉතින් මේ හයිඩ්‍රේටිං ටෝන එකේ ක්‍රියාවලියම තමයි මොයිස්චරයිස් එකක් භාවිතයනොත් සිද්ධ වෙන්නේ. අපි ඇවිල්ලා මොයිස්චරයිස් එකක් භාවිතා කරනවා නම් මේක අවශ්‍යම කියලා නැහැ. හැබැයි සමහරක් අය පාවිච්චි කරන එක හුඟක් හොඳයි. ඉතින් ඒක ගැන මම ඔයාලට ඉස්සරහට කියන්නම්. හයිඩ්‍රේටිං ටෝන එකක් පාවිච්චි කරාම ස්කින් එක ප්ලම්ප් වෙනවා. අපි ස්කින් එක අර ඩ්‍රයි වගේ තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. අපි අනිකුත් ප්‍රොඩක්ට්ස් ටික හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඒ වගේ බෙනිෆිට් අපිට හයිඩ්‍රේටිං ටෝන එකක් පාවිච්චි කරාම ලබා ගන්න පුළුවන්. අපි බලමු හයිඩ්‍රේටිං ටෝන එකක තියෙන ඉන්ග්‍රීඩියන්ස් මොනවද කියලා. උදාහරණයක් ගත්තම හයිලුරොනික් ඇසිඩ්, ග්ලිසරින්, පැන්තනෝල්, ඇලෝවෙරා, රෝස් වෝටර්, සෙරමයිඩ්ස් මෙන්න මේ වගේ ඉන්ග්‍රීඩියන්ස් තමයි හයිඩ්‍රේටිං ටෝන වල හුඟක් වෙලාවට දකින්නට ලැබෙන්නේ. ඉතින් මේ හයිඩ්‍රේටිං ඉන්ග්‍රීඩියන්ට් එකක් හඳුන ගන්න නම් එක්කෝ මේ වගේ ඉන්ග්‍රීඩියන්ට් එකෙන් මොකක් හරි මෙන්ෂන් කරලා තියෙනවා නම් හීරෝ ඉන්ග්‍රීඩියන්ට් එකක් හැටියට. ඒ කියන්නේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක මේ අතරින් මොකක් හරි එකක් නම් ඒකෙන් ඔයගලන්ට දැනගන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම හයිඩ්‍රේටිං ටෝන එකක් කියලා. එහෙම නැත්නම් සමහර පැකේජින් වල ඔයගලන් මේ බොටල්ස් වල පවා සඳහන් කරලා තියෙනවා මේක හයිඩ්‍රේටිං ටෝන එකක් කියලා. ඒතකොට එහෙමත් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි තීරණය වෙන්නේ මේක හයිඩ්‍රේටිං ටෝන එකක්ද නැද්ද කියලා. මේක කාටද සුදුසු වෙන්නේ? මේක කවුද පාවිච්චි කරන්න ඕනේ කියලා දැන් බලමු. මේක හුඟක්ම සුදුසු වෙන්නේ හුඟක් ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක්ට හයිඩ්‍රේටිං ටෝන එකක් පාවිච්චි කරන එක හුඟක් හොඳයි. දැන් මම කලින් කිව්වා මොයිස්චරයිසර් එක
පාවිච්චි කරාම ලැබෙන දේ තමයි මේකෙනුත් සිද්ධ වෙන්නේ. මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරනවා නම් ආයෙ මොනවටද මං හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරන්න කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් සමහරක් වෙලාවට ඔයාලට මොයිස්චරයිසර් එකක් පමණක් පාවිච්චි කරන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී හයිඩ්‍රේටිං ටෝන් එකක් වගේ රූටීන් එකට එකතු කරගන්නවයි කියලා කියන්නේ ඔයාලට හුඟක් හොඳ බෙනිෆිට් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ස්කින් එක හුඟක් වෙලාවට ඩ්‍රයි ගතිය හුඟක් අඩු කරගන්න පුළුවන් වෙනවා ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක් හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරාම. ඒ වගේම ස්කින් එක සාමාන්‍ය ස්කින් එකක් තියෙන්නේ. හැබැයි ඩීහයිඩ්‍රේටඩ් ස්කින් එකක් නම් තියෙන්නේ. ඔයාටත් හුඟක් හොඳයි හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරන එක. ඒ වගේම තමයි ඔයාලට හිතෙනවා නම් ඔයාගේ ස්කින් එක හුඟක් ටයිට් ෆීලිං එකක් තියෙන ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ. ඔයාටත් පාවිච්චි කරන්නට පුළුවන්. ඊට අමතරව ඔයා මොකක් හරි රෙටිනෝල් වගේ ස්ට්‍රෝං ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාගේ රූටීන් එකේ එදිනෙදා පාවිච්චි කරන කෙනෙක් නම් රෙටිනෝල්, ඇල්ෆා බියුටින් ඒ වගේ දේවල් ඔයා පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරලා ඒක ස්කින් එකට උරා ගත්තට පස්සේ අර රෙටිනෝල් වගේ දෙයක් පාවිච්චි කරනවා නම් හුඟක් හොඳයි. හේතුව රෙටිනෝල් වගේ දෙයක් පාවිච්චි කරාම ඒක වැඩ කරන්නේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. එහෙම තමයි ඒක වැඩ කරන්නේ. රිටිනෝල් එකක් ස්කින් එකට වැඩ කරනවා කියලා කියන්නේ ස්කින් එක ඩ්‍රයි කරනවා. එහෙම තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් ඔය වගේ අවස්ථාවකදී අර රිටිනෝල් කියන ඉන්ග්‍රීඩියන්ට් එක හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරාට පස්සේ පාවිච්චි කරා නම් අර ඒකෙන් නැති වෙන ඩ්‍රයි ගතිය ඔයාලට හුඟක් වෙලාවට අඩු කරගන්න පුළුවන් වෙනවා. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම මේ කියන්නේ මම රිටිනෝල් පාවිච්චි කරපු කාලයක් තිබුණා. මගේ ස්කින් එක ඩ්‍රයි වෙන්න පටන් ගත්තා, පීල් වෙන්න පටන් ගත්තා. එතකොට මම ඒක මේ හරි ගස්සන්න හයිඩ්‍රේටිං ටෝන එහෙම නැත්නම් ස්ටේල් මියුසින් එසෙන්ස් එහෙම පාවිච්චි කරලා තමයි ඒක හුඟක් දුරට අඩු කරගත්තේ. ඉතින් ඔයාටත් පුළුවන් රිටිනෝල් වගේ එහෙම නැත්නම් වෙන මොනවාරි හුඟක් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා හයිඩ්‍රේටිං ටෝන එකක් එකතු කරගත්තම හුඟක් ලොකු බෙනිෆිට් එකක් ඔයාට ලබා ගන්න පුළුවන් වෙයි. ඊට අමතරව ඔයාට ඕනේ නම් නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක්ට කම්බිනේෂන් ස්කින්, ඔයිලි ස්කින් තියෙන කෙනෙක්ට නම් හයිඩ්‍රේටිං ටෝන් එකක් එච්චරටම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඕනේ නම් එකතු කරගන්න පුළුවන්. හැබැයි මේක අනිවාර්යෙන්ම ඔයා හිතනවා නම් ඒ කියන්නේ එකතු කරගන්න එක හොඳයි කියන්නේ මෙන්න මේ කැටගරි එකේ ඉන්න අයට තමයි හුඟක්ම බෙනිෆිට් එකක් ලැබෙන්නේ හයිඩ්‍රේටිං ටෝන් එකක් එකතු කරගත්තාම රූටීන් එකට. දැන් අපි කතා කරමු කොයි වගේ වයස් කාණ්ඩය අයද හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරන්න ඕනේ කියලා. මුලින්ම ගත්තාම ටීනේජ් වයසේ ඉන්න අය ඇක්නි තියෙනවා නම් හුඟක්ම ඇක්නි ට්‍රීට්මන්ට් ගන්න කට්ටිය නම් හුඟක් වෙලාවට ස්කින් එක ඩ්‍රයි වෙනවා. ඇක්නි ට්‍රීට්මන්ට් ගන්නවයි කියලා කියන්නේ සමහරක් ඩොක්ටර්ස්ලා ප්‍රිස්ක්‍රයිබ් කරලා තියෙනවා මේ ඇඩප්‍රීන් එහෙම නැත්නම් සැලිසිලික් ඇසිඩ් වගේ ෆේස් වොෂ් ඒ වගේ පාවිච්චි කරනවා නම් ටීනේජ් වයසේ ඉන්න අය ස්පෙෂලි ටීනේජ් ඇක්නි තියෙන අය ඒ වගේ ට්‍රීට්මන්ට් එකක් ගන්න කට්ටිය නම් ඒගොල්ලන් හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරන එක හොඳයි. හේතුව අර ඇක්නි ට්‍රීට්මන්ට් එක නිසා ඇතිවන ඩ්‍රයිනස් එක ඒගොල්ලන්ට අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ස්කින් බැරියර් එක රිපෙයාර් කරගන්න, ස්ට්‍රෝං කරගන්න ඒකටත් ලොකු උදව්වක් වෙනවා හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරාම. ඒ වගේම තමයි 20s වල ඉන්න කට්ටිය ඒගොල්ලන්ට මේ හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට රූටීන් එකක් අලුතෙන් ඒගොල්ලන් පටන් ගන්නවා නම් ඒකේ ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. එතකොට මේ early signs of aging ඒව අඩු කරගන්න පුළුවන්. ස්කින් එක කොච්චර ප්ලම්ප් කොච්චර හයිඩ්‍රේට්ව තියාගන්නවද ඒ තරම් දුරට ප්‍රශ්න අඩුවට එනවා ඉස්සරහට යන්න. ඉතින් ඒ 20s වල ඉඳලම ඔයගලන්ට පුරුද්දක් විදිහට ටෝන් එකක් හයිඩ්‍රේටිං ටෝන් එකක් ඔයගලන්ගේ රූටීන් එකට එකතු කරගන්න පුළුවන් 20s වල ඉන්න කට්ටිය. ඊළඟට 30s and beyond. ඒ කියන්නේ අවුරුදු 30 සහ 30 ඉහළ කට්ටිය ඒගොල්ලන්ගේ ස්කින් එක මැචුවර්ඩ් වෙමින් පවතිනවා. ස්කින් එකේ ඒජින් රින්කල්ස් වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒව හැම එකක්ම මේ නැති කරන්න බෑ. හැබැයි ඒවා යම් තාක් දුරට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මෙන්න මේ හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරාම. ඉතින් පෝස් ඒජින් සයින්ස් ඒව ඔක්කොම යම් තාක් දුරට කියන්නේ මේක මතක තියාගන්න හයිඩ්‍රේටිං ටෝන් එකෙන් ලොකුවට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි හයිඩ්‍රේෂන් මේන්ලි ලැබෙන නිසා අර හයිඩ්‍රේෂන් එක හරි විදියට ලැබුණාම හුඟක් ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. එන්නේ ඒ විදිහට තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් මැචුවර්ඩ් ස්කින් තියෙන කට්ටිය
පාවිච්චි කරනවා නම් හුඟක් හොඳයි. මම ඇත්තටම ටීන්ස්ලාට 20s වල ඉන්න අයට පාවිච්චි නොකරත් කමක් නැහැ. අඩුම තරමේ ඔයා අවුරුදු 30 සහ 30 ඉහළ කෙනෙක් නම් මම නම් රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන්ම පුළුවන් නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාට කාලය තියෙනවා නම් මුදල් තියෙනවා නම් ඔයා මොකක් හරි ඔයාගේ බජට් එකට අනුව අනිවාර්යෙන්ම දවසට එකපාරක් හරි රූටීන් එකට හයිඩ්‍රේටින් ටෝන් එකක් එකතු කරගන්නම කියලා මොගලන්ගෙන් ඉල්ලනවා ස්පෙෂලි 30s වල ඉන්න අයට සහ එකෙන් ඉහළ ඉන්න අයට. එතකොට ඔයාලට හුඟක් ප්‍රශ්න වලට ඔයගලන්ටම තීරේ කාලයක් යන්න වගේ ස්කින් එක කොහොමද කියලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. අනිත් අය හා කම්පෙයාර් කරනකොට. ඉතින් හුඟක් වෙලාවට රින්කල්ස් නැති වෙන්නේ නැහැ හයිඩ්‍රේටින් ටෝන පාවිච්චි කරාම. හැබැයි එන එක ස්ලෝ වෙන්න පුළුවන්. ඒ ප්‍රොසෙස් එක ස්ලෝ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේ හුඟක් බෙනිෆිට් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙනවා 30s වල ඉන්න අය මේ හයිඩ්‍රේටින් ටෝන එකක් පාවිච්චි කරාම. හැම ස්කින් ටයිප් එකකම කෙනෙක්ට ඕනෑම වයසක ඉන්න කෙනෙක්ට හයිඩ්‍රේටින් ටෝන එකක් පාවිච්චි කරන්න පුළුවන් රූටීන් එකට එකතු කරගන්න පුළුවන් සහ ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න දැන් මම හයිඩ්‍රේටින් ටෝන එකක් පාවිච්චි කරනවානේ. ඒකට මොයිස්චරයිසර් එකක අවශ්‍යතාවයක් නැහැ කියලා හිතන්න එපා. ටෝන එක ඔප්ෂනල්, මොයිස්චරයිසර් එක අනිවාර්යයි. ඒක ස්කිප් කරන්න එපා. මොයිස්චරයිසර් එකක් හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න ඔයගලන්ට අමතරව ඔයගලන්ට මුදලක් වැය කරන්න කාලයක් වැය කරන්න පුළුවන් නම් එතකොට විතරක් හයිඩ්‍රේටින් ටෝන එකට ඉන්වෙස්ට් කරන්න. ඉතින් කිසිම විටක මොයිස්චරයිසර් එකක් වෙනුවට අපිට මේ ටෝන එකක් රිප්ලේස් කරන්න බැහැමයි. දැන් අපි බලමු හයිඩ්‍රේටින් ටෝන එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයගලන්ට කරන්න ඕනේ මුහුණ පිරිසිදු කරන එක. මුහුණ පිරිසිදු කරාට පස්සේ ඔයගලන් ඊළඟට පැඩ් ඩ්‍රයි කරන්න ඕනේ ස්කින් එක. පැඩ් ඩ්‍රයි කරනවා කියලා කියන්නේ නිකන් අතුල් වෙලා හොඳට පිහදාන එක නෙමෙයි. නිකන් මෙන්න මේ විදිහට ටිෂු එකකින් හරි ටවල් එකකින් පැඩ් ඩ්‍රයි කරනවා. ඉතින් ස්ලයිට්ලි ස්කින් එක ඩෑම්ප්ව තියෙන්න ඕනේ. කම්ප්ලීට්ලි ඩ්‍රයි වෙන්න දෙන්න එපා. මුහුණ හොදලා විනාඩි 15කට පස්සේ එහෙම හයිඩ්‍රේටින් ටෝන පාවිච්චි කරන්න යන්න එපා. මද අපි මුහුණ හොදලා ආවට පස්සේ ඉක්මනට තෙත මාත්තු කරලා අර ස්කින් එක ඇල්ලුවම අර කූල්නස් එක අර තෙත ගතිය තියෙනවයි කියලා අර තේරෙනකොටම ඔයගලන් හයිඩ්‍රේටින් ටෝන එක පාවිච්චි කරන්න ඕනේ. හයිඩ්‍රේටින් ටෝන එක ඔයගලන්ට ඕන නම් පාම් එකට අරගෙන ඩ්‍රොප්ස් දෙකක් තුනක් අරන් එහෙමත් ඔයගලන්ට මුළු මුහුණටම අප්ලයි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොටන් පෑඩ් එකක උනත් ඔයගලන් දාලා අප්ලයි කරන්න පුළුවන්. හැබැයි මම නම් කොටන් පෑඩ් එකක දානවා කියලා කියන ප්‍රොඩක්ට්ස් ටික මේ ප්‍රොඩක්ට් එක වේස්ට් වෙනවා. ඉතින් හුඟක් වෙලාවට මම නම් අතට දාලා තමයි මුහුණට අප්ලයි කරන්න. ඉතින් එහෙම මුහුණට සහ නෙක් එක අමතක කරන්න එපා. නෙක් එකටත් අප්ලයි කරන්න. ඒ විදිහට අප්ලයි කරාට පස්සේ ඒක හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වුණාට පස්සේ few seconds දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට ඕන නම් සීරම් එකක් ඔයගලම ඕනෑම දෙයක් පාවිච්චි කරන දෙයක් තියෙනවා නම් සීරම් මොයිස්චරයිසර් වගේ දෙයක් පාවිච්චි කරලා ඔයගලන්ගේ රූටීන් එක එන් කරන්න පුළුවන්. මේක උදේටත් කරන්න පුළුවන්, රැටත් කරන්න පුළුවන්. හයිඩ්‍රේටින් ටෝන එක දවසට දෙපාතාවක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එකපාරක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනදී මම කැමතියි ඔයගලන්ට තව ටිප් එකක් දෙන්න. ඔයගලන් මේකප් දාන කෙනෙක් නම් හයිඩ්‍රේටින් ටෝන එකක් පාවිච්චි කරලා ඊට පස්සේ මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරලා ඊළඟට මේකප් ඇප්ලයි කරන්න. එතකොට ඔයගලන්ගේ ස්කින් එක මාර ලස්සනට අර මේකප් එක ලස්සනට හිටිනවා ඔයගලන්ගේ මුහුණට. ඉතින් මාත් මොකක් හරි මේකප් එකක් එහෙම ඇප්ලයි කරනවා නම් හුඟක් වෙලාවට මං ගාව තියෙන ඕනෑම හයිඩ්‍රේටින් ටෝන එකක් මුලින් හොඳට ඇප්ලයි කරලා ඒක ස්කින් එකට ඇබ්සෝබ් වුණාට පස්සේ මොයිස්චරයිසර් එක ඇප්ලයි කරලාට පස්සේ තමයි මේකප් එකට යන්නේ. ඉතින් ඔයා නිතරම වගේ මේකප් දාන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාට හිතෙනවා නම් හුඟක් වෙලාවට අර මේකප් අර පැචි වගේ තියෙනවා නිකන් කැතට තියෙනවා. ඔන්න ඔය වගේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් හයිඩ්‍රේටින් ටෝන මොයිස්චරයිසර් පාවිච්චි කරලා ඉවර වෙලා ඔයා මේකප් එක ඇප්ලයි කරලා බලන්න ඔයාට උඟාක් ලොකු වෙනසක් ඔයාලට දකින්න පුළුවන් වේවි. දැන් මම ඔයාලට පෙන්නන්නම් හයිඩ්‍රේටින් ටෝනර්ස් කිහිපයක් මම ඔයාලට පෙන්නන්නම්. එකක් තමයි මෙන්න මේ I am from rice toner. මේක හුඟක් හොඳයි. මේක මිල්කි ටෝන එකක්. මිල්කි ටෝනර්ස් පවා හයිඩ්‍රේටින් ටෝන කියන කැටගරි එකට තමයි අයත් වෙන්නේ. ඒකත් මතක තියාගන්න. දැන් අද කාලේ හුඟක් බ්‍රෑන්ඩ්ස් වල මිල්කි ටෝන තියෙනවා. Beauty of Joseon එකේ තියෙනවා, The Ordinary එකේ මිල්කි ටෝන තියෙනවා. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මිල්කි ටෝන තියෙනවා. I am from කියන මේක මම පාවිච්චි කරනවා. මේක හුඟක් හොඳයි මිල්කි ටෝන එකත්. නිකන් මිල්ක් එකක් වගේ, කිරි එකක් වගේ තියෙනවා. ස්කින් එකට ගාපු ගමන් ඉක්මනට ඇබ්සෝබ් වෙනවා. මේකේ කන්සිස්ටන්සි එක, මේකේ අර ටෙක්ස්චර් එක පවා හරියට වතුර වගේ. ඉතින් එකපාර නෙමෙයි දෙතුන් ලේයර්ස් දෙකක් තුනක් උනත් ඇප්ලයි කරන්න පුළුවන්. මේක විතර නෙමෙයි ඕනෑම ටෝන හයිඩ්‍රේටින් ටෝන එකක එහෙම කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක එකක්. ඊළඟට ඇනුව බ්‍රෑන්ඩ් එකේ තියෙනවා මේ ටෝන එක heart leaf
77 මේ ටෝන එක මේක මම අරන් තියෙන්නේ මිනි එක හැබැයි පාවිච්චි කරලා නැහැ. මේ ටෝන එකත් හයිඩ්‍රේටිං ටෝන එකක් හැටියට තමයි වැඩ කරන්නේ. ඊට අමතරව කියන්න ඕනේ රෝස් වෝටර්. රෝස් වෝටර් උනත් හයිඩ්‍රේටිං ටෝන කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. ඉතින් ෆ්‍රෙෂ් කියන බ්‍රෑන්ඩ් එකේ තියෙනවා. තව අපිට ලෝකල් බ්‍රෑන්ඩ්ස් වල පවා රෝස් වෝටර් ගන්න තියෙනවා. ඔයාලට ෆ්‍රේග්‍රන්ස් හරියන්නේ නැත්නම් ෆ්‍රේග්‍රන්ස් නැති රෝස් වෝටර් එකක් ඕගලන්ට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් අයට අර හයිඩ්‍රේටිං කියලා කිව්වට ෆ්‍රේග්‍රන්ස් තියෙන දෙයක් පාවිච්චි කරලා හුඟක් වෙලාවට ස්කින් එක මොකද්ද මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මතක තියාගන්න. ඊළඟට මේ CeraVe බ්‍රෑන්ඩ් එකේ හයිඩ්‍රේටිං ටෝන වලන් පේනවා. ඉතින් මෙතන සඳහන් කළාම තියෙනවා මේ හයිඩ්‍රේටිං ටෝන කියලා. ඉතින් සමහර බොටල්ස් වල සඳහන් වෙලා තියෙනවා. සමහර ඒවා වල ඉන්ග්‍රීඩියන්ට් එක බලලා ඔයගලන්ට තීරණය කරන්න පුළුවන් මේ කොයි කැටගරි එකද දෙන්නේ කියලා. ඉතින් හයිඩ්‍රේටිං ටෝන එකක ස්පෙෂැලිටි එක තමයි ඔයාට ඕනෑම ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ලෝකේ තියෙන ඕනෑම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක ඔයාට හයිඩ්‍රේටිං ටෝන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ස්කින් එකට ඇබ්සර්බ් වුණාට පස්සේ අනිකුත් ඕනෑම දෙයක් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් even රෙටිනෝල් එක වුණා. ඉතින් ඔයාට ඕනේද නැද්ද? ඔයා කොයි වගේ මේ බජට් එකට අනුව මිනි ඒවත් තියෙනවා. මිනි ඒවත් අරන් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම ගන්නවා නම් මිනි එකක් අරන් පාවිච්චි කරලා බලන්න. ඒක හරියනවා නම් ඔයාට ලොකු බොටල් එකකට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මේක ස්කින් එකට කරන හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට හයිඩ්‍රේටිං ටෝන එක නම් මම නම් සලකන්නේ. අනිකුත් ඕන දෙයක් පාවිච්චි කරන්න අනිකුත් දේවල් වලට මුදල් වියදම් කරනවට වඩා මේ වගේ දෙයකට පුළුවන් නම් කරන එක හුඟක් හොඳයි. ඉතින් මං හිතනවා ඔයාට හයිඩ්‍රේටිං ටෝන එකක් ඕනේද නැද්ද? ඕනේ නම් කොයි වගේ එකක්ද ඔයා තෝරගන්න යන්නේ? කොහොමද පාවිච්චි කරන්නේ? ඒ හැම දෙයක් ගැනම ඔයාට යම්කිසි අදහසක් ඔයාගේ මයින්ඩ් එකට ඇවිල්ලා ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරපු දේ ගැන ඔයාට මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් කරන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු සූදින් ටෝනර්ස් ගැන. එහෙම නැත්නම් එක්ස්ෆෝලියේටිං ටෝනර්ස් ගැන මොකක් හරි එකක් ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් මේ විදිහටම ඩීටේල් අරගෙන එන්නම්. ඒකෙන් කියන්නේ මොකද්ද, ඉන්ග්‍රීඩියන්ට් මොකද්ද වෙන්නේ, කවුද කාටද පාවිච්චි කරන්න හොඳ, කොහොමද පාවිච්චි කරන්න ඕනේ, මේ හැම දෙයක් ගැන මම කියලා දෙන්නම්. ඒ වගේම මතක් කරන්න ඕනේ ටෝන එකක් අනිවාර්ය දෙයක් නෙමෙයි, ඔප්ෂනල් දෙයක්. තෝරගන්නවා නම් පාවිච්චි කරනවා නම් හරි දේ අරගෙන තෝරගන්න. ඒකත් හරිම වැදගත් වෙනවා.